මම අද මේ කියන්න යන කතාවෙන් අපේ ලංකාව විතරක් නෙමේ ලෝකේ කොහේ හරි දරුවෙක් මේ මං කියන දේ අහලා මේ වගේ දෙයක් කවදාකවත් කරන්න නැති වෙන්න තමයි මම මේ කතාව කියන්න හිතුවේ. මගේ යාළුවෙක් එක්ක ගිය ගෙදරකදී ඒ මව කියපු කතාවක් අහගෙන ඉඳලා තමයි මම හිතුණා මේ කතාව මම මේ සමාජයේ දරුවන්ට කියන්න ඕනේ කියලා. ඒ මව ගොඩක් තරුණ වියේදීම දෙමව්පියන් අකමැති විවාහයක් කරගන්නවා. විවාහ කරගෙන ස්වාමියාගේ ගෙදර ඉන්නකොට ඇයට ගොඩාක් හිරිහැර කරදර තාඩන පීඩන වේදනා ගොඩාක් විඳින්න සිද්ධ වෙනවා. ඒ අතර ඇයට දරුවෙක් කුස පිළිසිඳ ගන්නවා. එතකොට ඇය එතනිනුත් පල්ලෙහාට වැටෙනවා මම කොහොමද මේ දරුවත් එක්ක දරුවව බිහි කරන්නේ මේ වගේ කරදර මාධ්‍ය මැද කියලා. ඒ අම්මා ගොඩාක් වේදනාවකටපත් වෙනවා. නමුත් ඇය හිතනවා මගේ මේ කුසට පිරිමි දරුවෙක් පිළිසිඳ ගන්න දෙවියනේ. අනේ බුදුනේ මගේ හොඳ ඥානවන්ත හොඳ දරුවෙක් මගේ පිරිමි දරුවෙන් මට ලැබෙන්න මට මෙතනින් ගැලවිලා යන්න කියලා. එතකොට ඒ අම්මා හැමදාම පින් කරනවා පුළුවන් විදිහට. එතකොට බණ භාවනා කරනවා බණ පොත් කියවනවා පිරිත් හැමදාම හැම පිරිතම කටපාඩම් වෙනකන් මේ දරුවා කුසෙන් ටික ටික ලොකු වෙද්දී පිරිත්ම කියනවා මට හොඳ පිරිමි දරුවෙක් ලැබෙන්න මට මේකෙන් ගැලවිලා යන්න කියලා. ඒ අතර අම්මා ගොඩාක් දුක් විඳ ගුටි බැට කනවා හිරිහැර විඳිනවා ඇඬු කඳුලෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ ඉඳගෙනත් ඇය පුදුමාකාර විදිහේ වේදනාවක් විඳගෙන මේ දරුවා මේ ලෝකෙට බිහි කරනවා. හැබැයි වාසනාවකට ඒ අම්මට ලැබිලා තියෙන්නේ පිරිමි දරුවෙක්. ඉතින් අම්මා හැමදාම මේ දරුවව අනේ මට මේ දරුවා ඉක්මනට ලොකු කරගන්න ඕනේ. මම මේකෙන් ගැලවිලා යන්න ඕනේ කියලා. එහෙම එද්දි මේ අම්මා මේ දරුවා අරන් අම්මගේ දෙමව්පියෝ ගාවට එනවා. දෙමව්පියෝ බාරගන්නෙත් නැහැ. නමුත් දෙමව්පියෝ පුංචි ඉඩම් කෑල්ලක් දෙනවා මේකේ ගයක් හදාගෙන දරුවා එක්ක ජීවත් වෙන්න කියලා. අම්මා ඉතින් බොහොම අමාරුවෙන් දුක් ගැහැට විඳගෙන ප්‍රශ්න කරදර මැදගෙන ඒ අතර අර විවාහයේ ඉන්න ස්වාමියාත් විදෙන් විදේ හිරිහැර කරදර කරද්දිත් වෙන් වෙලා හිටියත් හිරිහැර කරදර කරද්දි මේ අම්මා චුට්ට මේ දරුවව ලොකු කරනවා. ඇයට ඕනේ වෙන්නේ මේ දරුවව හොඳ අධ්‍යාපනයක් දෙන්න. කොහොම හරි මේ දරුවා හොඳ මහත්යෙක් කරන්න. හොඳ ලොකු රැකියාවක් කරන මට වෙච්ච දේ මගේ දරුවට වෙන්න එපා කියන චේතනාව තමයි ඒ අම්මගේ පැය 24ෙම හිතේ කතාවේ තියෙන්නේ. ඉතින් අම්මා මේ දරුවා පොඩ ලොකු කරනවා. චුට්ටක් ලොකු වෙනකොට ළමයා මේ එක වසරට නර්සරි එකේ ඉඳන් එක වසරට එනකන් දරුවා ඔන්න එනවා. ඉතින් අම්මා කොහොම චුට්ට පුතා ලොකු කරන අම්මට පුළුවන් උගන්වන්න පුළුවන්. අම්මගේ තියෙන අධ්‍යාපනයේ මට්ටමත් එක්ක දරුවට පොඩි දේවල් වලට අම්මා ළමයාටම අම්මම උගන්වනවා. ඊට පස්සේ ළමයා හැබැයි දක්ෂ දරුවෙක් පිනට හම්බෙච්ච දක්ෂ දරුවෙක් ළමයා ටික ඉගෙන ගන්නවා. ටික දරුවා ලොකු වෙනවා. අම්මා කොහොම හරි කරලා කෑම ගෙනල්ලා කවනවා. හොඳ කිරිපිටි දාති ගෙනල්ලා පොන මේ ළමයා ඉක්මනට ලොකු කරගන්න. මොකද අම්මගේ තියෙන එකම පැතුම මේ කතාවේදී දරුවාව ඉක්මනට ලොකතේ අම්මා කියනවා මගේ පුතා දැන් ටික ලොකුයි මට හරිම සතුටුයි පුතා දැන් උසස් අධ්‍යාපනයට යන්න ඕනේ. අම්මට සල්ලි නෑ. අම්මගේ තිබුණ අර පුංචි ඉඩම් කෑල්ල අම්මා විකුණලා දරුවව උසස් අධ්‍යාපනයට අයන. ඇත්තටම අපිට හරිම දුකයි මේ අම්මගේ කතාව ආපුවම. අද අන්තිමට අම්මට ළඟ තිබුණ පුංචි කරාඹු දෙක පවා කනේ තිබුණ කරේ තිබුණ චූටි මාලි පවා අම්මගේ සියලු දේම නැති වෙනවා මේ දරුවා වෙනුවෙන්. එයා ඒවත් උගස් තියාගෙන මේ දරුවට උසස් අධ්‍යාපනයට දරුවා වැඩ. හැබැයි දරුවා හොඳට ඉගෙන ගන්නවා. මෙහෙම දරුවා උසස් අධ්‍යාපනයට යනකොට ගිහින් දරුවා ටික ලොකු වෙනවානේ. ඉතින් අම්මාටත් ආදරෙන් සලකනවා. ඔහොම ඉන්නකොට ටික දවසක් යනකොට ඒ දරුවගේ ලොකු වෙනසක් මේ අම්මට දකින්න සිද්ධ වෙනවා. එතකොට ඒ අම්මා පුතායන් කතා කරලා අහනවා පුතේ මොකද්ද? ඇයි ඔයා නිකන් වෙනස් ගතියක් තියෙන්නේ? ඇයි කියලා. ඊට පස්සේ ඉතින් අම්මව නුරුස්සන්නේ. අම්මට කතා කරන්න දන්නේ. අම්මව ගණන් ගන්නෑ. අම්මා නිකන් අහකටම විසිකරන වගේ තත්ත්වයක් ඒ අම්මට දැනෙනවා. ඊට පස්සේ අම්මා කතා කරනකොට ඉතින් බොහොම හොඳට ඉන්නවා. වෙලාවකට කතා කරන්න බෑ වෙලාවට කියන. ඊට පස්සේ අම්මා හොයා බලනකොට දරුවම කියනවා මට ගැහණු ළමයෙක් ඉන්නවා අම්මේ. මං ඒ ගැහණු ළමයා විවාහ කරගන්නවා කියලා. එතකොට අම්මා කියනවා එහෙම බෑනේ පුතේ ගැහණු ළමයා විවාහ කරගන්න බෑ. ඔයාට එහෙම එකපාරට අපි හොයලා බලන්න ඕනේ මේ ගැහණු ළමයා කවුද කියලා. ඔයාට හොඳ කෙනෙක් ගැළපෙන කෙනෙක් මොකද මං වින්ද දුක හැටියට මම කැමති නෑ මගේ දරුවාට එහෙම දෙයක් වෙනවට. නිසා අම්මා ගොඩාක් උත්සාහ ගන්නවා මේ ගැහණු දරුවා කවුද කියලා හොයාගන්න. ඊට පස්සේ හොයා ගන්නවා අම්මා විස්තර. හොයා ගන්නකොට එයාට ගැලපෙන්නේ නැති
බොරුකාර කපටිකාර පවුලකට තමයි මේ දරුවා එකතු වෙලා ඉන්නේ. ඉතින් අම්මා මේ ගැන පුතාට කියනවා. පුතේ මේ වගේ කෙනෙක් ඔයා විවාහ කරගන්න නම් මෙයාව කවදාකවත් ලෑස්ති වෙන්න එපා. ඔයා මෙච්චර දුක් විඳලා, ඔයා කන්න නැතුව ඉඳලා, ඔයාට අඳින්න නැතුව හිටියා. ඒවා සේරම මම පුළුවන් විදියට ඔයාට සැපුවා. මගේ පුළුවන් විදියට මේ අත් දෙකෙන් වීර්යය අරන් ඔයාට හැමදේම කරා. නමුත් ඔයා ආපහු ජීවිතේ ඔයා පසුගියේ මං වගේ වෙන්නේ නැතුව ජීවත් කරන්නයි මට ඕනේ උනේ කියලා අම්මා දරුවාට කියදී අම්මට නොසෑහෙන විදියට බෑ. ඔයාගේ බඩේ ඉපදුනේ මගේ පවකට. ඔයා මගේ ජීවිතේ විනාශ කරන්න ආපු අම්මා කෙනෙක්. ඔයා මට කසාද බඳින්න දෙන්නේ නැහැ. ඔයා කමට ඊර්ෂ්‍යා කරනවා. ඔයා වගේ අම්මා කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ වගේ අම්මලා නැහැ දරුවන්ට. ඔයා තමා මගේ ජීවිතේ නැති කරන්න ඉන්න එකම කෙනා කියලා අම්මට කියද්දි අම්මගේ පපුව කඩා වැටෙන්න ආවලු. අනේ මම මෙච්චර කරා මගේ දරුවට මං ඊර්ෂ්‍යා කරනවාද? මගේ බඩේ ඉපදුන එකත් එයාට පවක්ලු. පාපයකටලු මගේ බඩේ ඉපදුනේ කියලා මේ දරුවා අම්මට කියද්දි අම්මා අඬ දරුවට කියද්දි දරුවා ඒ තරම් කැත විදිහට ඒ අම්මට බයිනවලු. දැන් ඒ අම්මා පැත්තකට වෙලා බලන් ඉන්නවලු පුතා මොකද්ද කරන්නේ? පුතාගේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියලා දෙයියෝ බුදුන් විතරයි මට ඉන්නේ. මගේ දරුවගේ ජීවිතේ බේරගන්න කියන තැන තමයි අම්මා ඉන්නේ. හැම වෙලේම අම්මට කතා කරන්න බෑ. අම්මා දෙයක් කිව්වොත් බයිනෝ. අම්මට කිසි දෙයක් කියන්නේ අම්මට දෙයක් කතා කරනකොට අම්මව නුරුස්සන්න කතා කරන්නේ. ඉතින් මං ඒ අහගත්ත කතාව මේ පුංචි කෙටි ටිකක් විතරයි ඔයගලන්ට කිව්වේ. ගොඩාක් දේවල් ඒ අම්මා කේකේ ඇඬුවා. ගොඩාක්ම දේවල් කියලා ගොඩාක් ඒ අම්මා අසරණ තත්යකට වැටිලා ඉන්නේ වේදනාවෙන්. තමන් මෙච්චර ලොකු මහත් කරලා උගන්නගෙන ඉහළට ඇරලා ලොකු තනතුරක් ගත්තාම අද අම්මව නරකයි. අම්මගේ බඩේ ඉපදුන එක පවක්. අම්මා තමා ජීවිතේ විනාශ කරන එකම කෙනා. කසාදයක් කරගන්න අම්මා දෙන්නේ නැති ඊර්ෂ්‍යාකාර ගෑණි. අම්මට කියන්නේ ඊර්ෂ්‍යයි. ඔයා මං සතුටෙන් ඉන්නවට ඊර්ෂ්‍යයි. ඔයා මම කසාද බැඳලා ලස්සනට ඉන්නවට ඊර්ෂ්‍යයි. ඔහොමයිලු ඒ අම්මට කතා කරන්නේ. ඉතින් මම මේ පුංචි දේ ඔයගලන්ට පණිවිඩයක් දුන්නේ කිසිම දරුවෙක් එහෙම වෙන්න එපා. තමන්ගේ අම්මා කොච්චර ඒ අම්මා දුක් විඳින්න ඇද්ද? ඒ දුක් විඳපු ඒවායි දරුවා දන්නවද? ඒ දරුවව කුසේ ඉන්න කාලේ ඉඳන් ඇගේ ස්වාමයාගේ, ඒ කියන්නේ ඒ දරුවගේ පියාගේ මොන තරම් දුක් ගැහැට විඳද? ඒ විඳගෙන ඒ දරුවා බිහි කරලා උගන්නලා ලොකු කරලා අද රැකියාවකට ගියාට පස්සේ ඒ අම්මට කතා කරන්න එහෙමයි. කවදාවක් නැතිව හම්බ වෙච්ච අලුතෙන් හම්බෙච්ච ගැහණියෙක්, ගැහණු ළමයෙක් නිසා ඒ අම්මට අද කතා කරන්නේ ඔයාව මට වැඩක් නැහැ. ඔයා නෑ කියලා මට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. අන්න එහෙමලු අම්මට කතා කරන. ඔයා නෑ කියලා මට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. මට රසාවක් තියෙනවා. මට ඕන දෙයක් කරගන්නවා. මට ඕන දේ මං කරගන්නවා. කියන තැන දැන් ඒ දරුවා ඉඳගෙන ඒ අම්මගේ හිතට ඒ තරම් වේදනාවෙන් තමයි අම්මා කතා කරේ. නමුත් කිව්වා ගොඩාක් දේවල්. ඒත් ඒ අම්මා කිව්වේ මේ ගත්තේ මම පුංචි දෙයයි මොකද සමාජයට දෙන්න හින්දා. ඇත්තටම හැම දරුවෙක්ගේම ඉල්ලා සිටිනවා කිසිම දෙමව්පියෙක්, ඒ කියන්නේ අම්මා හෝ තාත්තා කවදාකවත් තම දරුවන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. දරුවන්ට විනාශයට ඇදලා දාන්නේ නැහැ. දරුවන්ටගේ දේවල් ගන්නෙ නැහැ. හැම අම්මා තාත්තගේම ප්‍රාර්ථනාව තමන්ගේ දරුවා හොඳට ජීවත් වෙනවා දකින්න. හොඳ විවාහයක් කරගන්නවා දකින්න. හොඳ ස්වාමියෙක් හෝ බිරිඳක් ලබාගෙන හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා දකින්න තමයි හැම දෙමව්පියම කැමති. කිසිම අම්මා තාත්තා කෙනෙක් කැමති නෑ තමන්ගේ දරුවා නරක විවාහයක් කරගෙන, වැරදි විවාහයක් කරගෙන ජීවිතේ විනාශ කර ගන්නවට. ඉතින් ඒ හින්දා අනේ දරුවන්ගේ මං ඉල්ලා සිටිනවා දෙමව්පියෝ කවදාකවත් දරුවන්ට විනාශයට ඇදලා දාන්න විදිහ දෙයක් වචනයක්වත් ඒ දෙමව්පියන්ගෙන් කටෙන් පිට වෙන්නේ නැහැ. අම්මා කියන්නේ සසරක්, තාත්තා කියන්නේ සසරක්. ඒ නිසා අම්මා තාත්තා කියන වචනයකට කවදාකවත් පිටින් යන්න එපා. කවදාකවත් ඒක හරියන්නේ නැහැ. ඒක සාපයක්.